ආයුබෝවන් මම ජෝතිර්වේදී සේනක මෙන්ඩිස් අද දින මම සදිසි වාහිනී YouTube නාලිකාවක් ඔස්සේ අද දින මම වීඩියෝවක් කරනවා. මීට පෙර මම වීඩියෝ කීපයක් කෙරුවා. විශේෂයෙන් යුරෝපා රටවල් වල සිටින අයගෙන් පොඩි ගැටලු ආවා. මොකද්ද මේ භාව කේන්ද්‍රයෙන් පොරොන්දම් පරීක්ෂාවයි දල කේන්ද්‍රයෙන් රාශි කේන්ද්‍රයෙන් කරන පොරොන්දම් පරීක්ෂාවයි අතර වෙනස මොකක්ද කියලා ඒගොල්ලන්ට විශේෂ ගැටලුවක් තියෙනවා. විශේෂයෙන්ම භාව කේන්ද්‍රයේ කරන්නේ පොරොන්දම් පරීක්ෂාවක් නෙවෙයි. පොරොන්දම් පරීක්ෂාව කියලා ඒක වෙනම එකක් තියෙනවා. විසි පොරොන්දම, දස පොරොන්දම, අෂ්ටපූට ඒ වාගේ එකක් තමයි එතන කෙරෙන්නේ. නමුත් භාව කේන්ද්‍රයෙන් කරන්නේ කේන්ද්‍ර පරීක්ෂාවක්. ඒ විශේෂයෙන්ම කුජ දෝෂය සම්බන්ධයෙන් මේ විවාහයේ සම්බන්ධයෙන් අද දින මම කරන්න බලාපොරොත්තු වෙන්නේ භාව කේන්ද්‍රයෙන් කොහොමද මේ කුජ දෝෂය හරියටම අඳුනාගන්නේ කියන එක. කුජ දෝෂය සාමාන්‍යයෙන් දල රාශි කේන්දරේ බොහෝ අය කුජ ග්‍රහයා ලග්නයේ 3 වෙන්නේ 4 වෙන්නේ 7 වෙන්නේ 8 වෙන්නේ 12 වෙන්නේ හිටපුවාම කුජ දෝෂය කියලා මේක අතහැරලා දානවා. නමුත් ඒ රාශි දල කේන්දරේ තියෙන ගැටලුවක්. එතකොට නමුත් භාව කේන්ද්‍රයෙන් අපි බලන්නේ සෑම භාවයකටම ස්පුටයක් හොයාගෙන ඒ ස්පුටයේ අනුව ග්‍රහයාගේ උදාවීමත් අස්තවීමත් හොයා ගන්න ඕන. අපි විශේෂයෙන්ම දැන් බලමු උදාහරණයක් වශයෙන් කුජ ග්‍රහයා 8 වෙන්නේ ඉන්නකොට දල කේන්ද්‍රය අනුව නම් මේක කුජ දෝෂය කියලා ඉවත් කරනවා. නමුත් භාව කේන්ද්‍රය අනුව ග්‍රහයා භාව අස්ත වෙලා හිටියොත් ඒකේ කුජ දෝෂය බොහෝ දුරට භංග වීමක් වෙන්නේ. විශේෂයෙන්ම විරාම සංධියේ 8 වෙන්නේ 9 වෙන්නේ අතර විරාම සංධියේ හිටියොත් ඒක කුජ දෝෂය භංග වීමක්. කුජ ග්‍රහයා 8 වෙන්නේ හිටියට භාව කේන්ද්‍රය අනුව 9 වෙන්නට උදාපතිඵල දෙන්න පුළුවන්. 9 වෙන්නට උදාපතිඵල දෙනකොට ඒක කුජ දෝෂයක් නොවේ. එතකොට රාශි කේන්දරේ 6 වෙන්නේ කුජ ග්‍රහයා 6 වෙන්නේ හිටියොත් ඒක එතකොට කුජ දෝෂයක් නොවේ කියලා රාශි කේන්දරේ තීරණය කරනවා. නමුත් භාව කේන්ද්‍රය අනුව රාශි කේන්දරේ 6 වෙන්නේ කුජ ග්‍රහයා හිටියත් 7 වෙන්නට උදාපතිඵල දුන්නොත් ඒක අංග සම්පූර්ණ කුජ දෝෂයක්. එතකොට ඕක බලන්නේ නැතුව විශේෂයෙන්ම පොරොන්දම් පරීක්ෂාවක් කරලා කුජ ග්‍රහයා 6 වෙන්නේ ඉන්නකොට මේක කුජ දෝෂයක් නෙවෙයි කියලා විවාහයක් කෙරුවොත් ඒ විවාහය බොහෝ දුරට ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. විවාහයෙන් පීඩාවක් විඳිනවා. විශේෂයෙන්ම පළවෙනි විවාහය කඩාකප්පල් වීමේ ප්‍රවණතාවය වැඩි. එතකොට අපි කරන්න ඕන භාව කේන්ද්‍රය අනුව විවාහය භාව කේන්ද්‍රය තුලින් විවාහ පරීක්ෂාවක් කරලා විවාහය තීරණය කරන්න. දැන් අපි බලමු ප්‍රේම සම්බන්ධතාවක් මත විවාහ වෙන්න සිටින යුවලකගේ එක් අයෙක්ගේ රාශි කේන්දරය අනුව සම්පූර්ණ කුජ දෝෂයක් තියෙනවා. අනිත් කෙනාගේ කුජ දෝෂය නැහැ. එතකොට අපි කරන්නේ දැන් කුජ දෝෂය තියෙන කෙනාගේ භාව කේන්ද්‍රය අනුව කේන්ද්‍ර පරීක්ෂා කරපුවාම 8 වෙන්නේ කුජ හිටියා කියපොත් නමුත් 9 වෙන්නට උදාපතිඵල දෙන්නේ. එතකොට මේකෙන් වෙන්නේ අර ප්‍රේම සම්බන්ධතාව මත විවාහ වෙන්න ඉන්න අයගේ විවාහය තීරණය කරන්නේ නැහැ, අසුබයි කියලා ඉවත් කරනවා. නමුත් 9 වෙන්නට උදාපතිඵල දෙනකොට 8 වෙන්නේ කිසිම දෝෂයක් කුජගෙන් යෙදෙන්නේ නැහැ. ඉතින් බොහෝ දුරට කුජ ග්‍රහයාගේ ප්‍රශ්නේදී ඔය සම්බන්ධයෙන් භාව කේන්ද්‍ර පරීක්ෂාවක් තුලින්මයි කේන්ද්‍ර පරීක්ෂා කරන්න ඕන. එතකොට දැන් අපි බලමු හුඟක් අය අහලා තිබුණා මේ මොකද්ද බහු විවාහ දෝෂ, ශනි මංගල යෝගය, ඒකම අතිදාවන කාම යෝග. එතකොට මම ඒවා ඉදිරි වීඩියෝ වලින් එකින් එක පැහැදිලි කරනවා. අද කුජ ග්‍රහයාගේ තියෙන ගැටලුකාරී තත්ත්ව තමයි මම අද බොහෝ දුරට මේ දැනුම් දෙන්න තමයි මම මේ අද වීඩියෝ මාලාව කරන්නේ. ඒතකොට කුජ ග්‍රහයාගේ දෝෂය භංග වෙන පිහිටීම් ඕන තරම් තියෙනවා. විශේෂයෙන්ම කුජ දෝෂය කොතනක යෙදලා තිබුණත් ගුරු ග්‍රහයා 7 වෙන්නේ හිටියොත් ඒ කුජ දෝෂය බොහෝ දුරට භංග වෙනවා. එතකොට ගුරු ග්‍රහයා 7 වෙන්නේ ඉන්න කෙනෙකුට ඕනම කෙනෙක් සමග ජීවත් වෙන්න පුළුවන්. මොකද ස්ථීර විවාහයක් ගුරු ග්‍රහයා 7 වෙන්නේ ඉන්නකොට තියෙනවා. ඒක මොන ප්‍රශ්න ගැටලුව ආවත් ස්ථීර විවාහයක් තියෙනවා. එතකොට අපි බලමු කුජ ග්‍රහයා තවත් භංග වෙන පිහිටීමක් තමයි කුජ ග්‍රහයා ආත්මකාරක වෙලා හිටියොත් බොහෝ දුරට ඒ විවාහයේ සම්බන්ධයෙන් කරන
අසුබදා ඇති කරන්නේ නැහැ. එතකොට වෙන්නේ විවාහයට හොඳයි සාමාන්‍යයෙන් ආත්මකාරක ග්‍රහය ආත්මීය අරමුණු ඉෂ්ට කරගන්න ඉන්නේ. එතකොට කුජගේ බලය බොහෝ දුරට දෝෂ භංග වෙලා සුබ බල උදා වෙනවා. ඒකම කුජ ගුරු පරිවර්තන යෝගයක් යෙදුනත් කුජගේ බලය ශූන්‍ය වෙලා යනවා. එතකොට ගුරු ග්‍රහයගේ එක්ක පරිවර්තන යෝගයකට ලක් වෙච්ච ගමන් කුජගේ තියෙන අර නයිසර්ගික ගතිගුණ ඔක්කොම මැඩ පැවැත්තිලා ගුරු සමග බොහෝම සහ සංකූලතාවයෙන් ඉදිරි වැඩ කටයුතු ටික කරනවා. ඒ හින්දා ඒකත් කුජගෙන් එදෙන බවම දෝෂය භංග වීමට එක හේතුවක්. විශේෂයෙන්ම අපි බලමු දැන් මේ කුජගෙන් එදෙන දෝෂ පමණක් නෙවෙයි සඳු ග්‍රහයා සිටින රාශිය හෝ සඳු ග්‍රහයා සිටින නැකතක් තුලින්ද කෙනෙක්ගේ මානසිකත්වයේ තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන් සඳු රාහුගේ නැකතක හිටියොත් බොහෝ දුරට ප්‍රේම සම්බන්ධතා කීපයක් ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. සඳු ග්‍රහයා කුජගේ නැකතක හිටියත් ඉතා කූර ගතිගුණ තියෙන. ඉතින් විවාහය සම්බන්ධයෙන් කූර ගතිගුණ පිළිඹු කරන පිළිහිටීමක් තමයි ඒකෙත් තියෙන්නේ. ඉතින් හොඳම දේ තමයි දල රාශි කේන්දරයට මුල්තල දෙන්නේ නැතුව භාව කේන්ද්‍රයක් තුලින් විවාහ දෝෂ පරීක්ෂා කරලා පොරොන්දනුත් අනිවාර්යෙන් පොරොන්දම් බලන්නත් ඕනේ. පොරොන්දම් ඉතින් අපිට ඒක සිරිතක්. පොරොන්දම් තුලිනුත් බොහෝ දුරට විවාහය සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු බොහෝ දුරට හොයාගන්න පුළුවන්. එතකොට පොරොන්දම් පරීක්ෂාවත් 165 175 වාගේ තියෙනවා නම් වඩාත් හොඳයි. 180 90ත් වඩාත් හොඳයි. ඉතින් මම කියන්නේ බොහෝ දුරට දල රාශි කේන්ද්‍රයට පමණක් මුල් තැන දී භාව කේන්ද්‍ර පරීක්ෂාවක් තුලිනුත් විවාහය පරීක්ෂා කරගෙන ඔය වෙන වෙන්න ඉන්න දෙන්නේ කිසිසේම ප්‍රේම සම්බන්ධතාව මත විවාහ වෙන්න ගිහිල්ලා තමන්ගේ ඒ කුජ දෝෂය නිසා ඒ දෙන්න වෙන වෙන්න යනවා නම් භාව කේන්ද්‍ර පරීක්ෂාවක් තුලින් කේන්ද්‍ර පරීක්ෂා කරලා විවාහය බය නැතුව සිද්ධ කරගන්න පුළුවන්. අද දින මම මේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා. ඉදිරියේදී මම විවාහය සම්බන්ධයෙන් තවත් කරුණු කාරණා කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට ආයුබෝවන්.